soyayen yayen soyane mi mululova puralen nalen enne mi kumariya kadinayen dinayen langbe mi magelova kara. Hi guys, මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ එක්සෑම් දවස් ටික කොහොමද ගෙවුනේ කියලා. කොච්චර වැඩ තිබුණත් ස්ට්‍රෙස් වුණත් අපි මේ දවස් ටිකේ හරිම සතුටින් තමයි හිටියේ. මොකද මේ තමයි අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ අන්තිම චැප්ටර් එක. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ ලස්සන මතක වලින් පිරුණු අමාරු කාලය. මම හිතනවා මේ වීඩියෝ එක ඕගලන්ටත් ආසාවෙන් බලන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි දැන් මේ legal aspect in food business subject එකට පාඩම් කරන ගමන් තමයි ඉන්නේ. මලක් වගේ ඉන්නේ මට මේක විතරක් විභාගෙ ගිහින්නේ. අහන්න මට මෙතන වෙනකම් මතකයි. මේ ටික හැම වෙලේම ගෑරුණා. strict legal සිස්ටම් එකක් තියෙනවා. void of contaminants. හායි ළමයි අපිට හෙට තියෙනවා legal aspect subject එක. අපිට තියෙනවා හෙට legal aspects in food business subject එක. ඉතින් අපි අද උදේ ඉඳන් ඊයේ ඉඳන් එක එක laws බලනවා, regulations බලනවා. ඉවරයක් නැහැ. අපිට තව පාඩම් 5ක් 6ක් විතර තියෙනවා. අපි තව බලලා නැති ඒවා. ඉතින් අපි කොහොම හරි හෙට මේ විදිහට ගිහිල්ලා විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මෙඩිකල් දාන්න බැරි හින්දා. ඇත්තටම මට කියන්න දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ තරමටම ඔළුව පිරීලා තියෙන්නේ මේ ඇක්ට් වලින් එහෙම මේ ලීගල් ප්‍රොසීජර්ස් වලින් මගේ ඔළුව පිරීලා තියෙන්නේ. දැන් මේ කවර් කරපුවවත් විභාගෙට මතක නැහැ. ඇත්තටම කියනවා නම් මේ අපි දැන් අද උදේ ඉඳන් දේව පාඩම් දෙකයි කරේ. දැන් වෙලාව 5යි. අපිට තව ඉතුරුලා තියෙන පැය කීයද? ඒ පැය ඇතුළත අපිට පාඩම් සෑහෙන ප්‍රමාණයක් කවර් කරන්න තියෙනවා. හරිම සතුටුයි. ඉතින් අපේ මේ ඉගෙන ගන්න තියෙන උවමනාව ගැන 14ක් වගේ අපිට තියෙනවා. හරිම පුදුම උනන්දුවකින් තමයි අපි වැඩ කරන්නේ. මේ මගේ ස්ටඩි පාර්ට්නර් වලට මතක ඇති මම කලිනුත් මෙයාව පෙන්නලා තියෙනවා. අපි 2 1 ඉඳලා එකට පාඩම් කරන්නේ. ඒ 2 1 පාඩම් කරන හැම පාඩම මෙයා හැම විෂයෙම ලියුවා මම එක විෂයක් ලිව්වේ. ඊට පස්සේ අපි ආයිතින් කාලා හැම හිත හදාගෙන වැඩ කරන්න පටන් ගද්දි නංගිලා වගේක් ආව ස්ටිකර්ස් විකුණන්න. අපි ඉතින් පෙළඹෙනවනේ ඒව ගන්න. මේ ගන්නකො නංගි මට ඔය මේ අර යුනිවර්සිටි ඒක නම් කියන්න බෑ හොල. ඒක ගැලපෙන්නේ මෙයාට. අනේ පිරිමිලා හැබැයි යා මන්දිර ඕන වල ගන්නවා. ඔයාලා දන්නවද මම හිතාගෙන ඉන්නේ ටයිම් කැප්සියුල් එකක් හදන්න. 2025 දී රෙකෝඩ් කරලා 2030 දී පබ්ලිෂ් කරන්න. මම අදහස් කරන්නේ 2030 ගණන් වල වගේ වෙන්නේ. 2031 දී ඔයා මොනවද කරන්නේ? ඔව් අවල් කොහොමද ඉන්නේ මොනවා වේද කියලා එක කෙනානේ දැන් මේ අන්තිම දවසේදී අහනවා. මම ඒගොල්ලෝ බබල් දෙන්නේ කරවලු ඉන්නේ. පස්සේ මම පළවෙනි බබා ගේන්න ළඟලා ඉදී. මම මේක දාන්න 2030 දී එතකොට. එතකොට ඔයගොල්ලෝ අර පළනේම බලනවා ඉතින් සමහර එතකොට මැරිලා මම බලන්න කතා කරනවා. මම මේක ගන්නම්.
පාඩම් කරා. ඊයේ පාඩම් කරා අපි ලීගල් ඇස්පෙක්ට් ඒ වුණාට අපිට ඒක ඉවර කරගන්න බැරි වුණා. දැන් වෙලාව 8යි කාලයි. අපිට එක්සෑම් එක 9ට තියෙන්නේ. ඉතින් දැන් පාඩම් කරන්න ඕනේ. මේ ඉන්නේ අපේ පාඩම් කරන කට්ටිය ඉන්නවා මෙතන මං. හයි ළමයි ඔයගොල්ලෝ බිසිද? ෆෝන් එකෙන් තමයි නෝට් එක බලන්නේ. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසයා ගිනියම්මු හැගුමකමා සිහිලස ගැල්පුවා මෙදා මාව මාර්කටිං වැඩකට අල්ලගත්තා අපේ යාළුවෝ වගේක් ඉදලා. ඒ පෑන්ස් වගේක් සේල් කරන්න අතක් ඕනි කියලා තමයි එතනට වෙලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ වීඩියෝ එකටත් උදව් වෙලා එතන ටිකක් වෙලා ඉඳලා හොස්ටල් ගිහින් ඊළඟ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ගත්තා. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සිහිනෙකමා දැවටියා ඔබෙසයා ගිනියම්මු හැගුමකමා සිහිලස ඔන්න එතකොට මේ ඉන්නේ වයිව ගිහින් ඇවිල්ලා පැය 10ක් විතර නිදාගෙනත් නැගිටින්න නැතුව නිදාගෙන ඉන්න මගේ ස්ටඩි පාර්ට්නර්. එන්න මම අයිඩියා එකක් අරගෙන එන්නම් මේකේ. එතකොට මේ තමයි අමාරුවෙන් කොහොම හරි නැගිටව ගත්තට පස්සේ එයා පාඩම් කරන විදිහ. මොඩියුලර් ඉනෝවේෂන් කිය මොකද්ද මම? ඉවෙන්ට් නෑ. අපි මිනිමයිසිං කොස්ට්. මුළු ප්‍රොඩක්ට් එකේම ෆෝමියුලා එක වෙනස් කරන්නේ නැහැ. අපි මුළු ප්‍රොඩක්ට් එකේම ෆේස් එක වෙනස් කරන්නේ නැහැ. අපි කොස්ට් එක මිනිමයිස් කරන එක විතරයි කරන්නේ. හරිද? එතකොට අපි ඉන්ක්‍රිමන්ට් කරනවා එක්සිස්ටිං චේන්ජස් වලට එක එක ඉන්ක්‍රිමන්ට් කියනවනේ වැඩි කරනවා. changes to existing ඒ කියන්නේ මොකද්ද? ඉන්ක්‍රිමන්ට් එක වැඩි කරනවා. existing product එකේ වෙනස්කම් වැඩි කරනවා කියලාද කියන්නේ? එහෙමද කියන්නේ? existing product එකට changes වැඩි කරනවා කියලා දෙකෙන් කියන්නේ. ඔය changes වැඩි කරලා මුළු entire product එකම වෙනස් කරන්නේ නැහැ. නිදි මතයි. අපි පුදුම විදියට දුකක් විඳින්නේ මේ එක්සෑම් එකක් හින්දා. මට සනීපත් නැහැ. මට ඉංග්‍රීසි ගුරු රිදෙනවලු. ඒකයි පිරිටන් එක බිව්වම පිරිටන් එක බිලපු වෙලා මම නිදි මතයි. ඒක ඉතින් මාවත් දෙයක් වෙන්න බෑ. ඒ පිටින් දිනනවා මට නිදිමතයි කියලා හිතනම නෙවෙයි දෙන්නේ. ඔව් අපේ ඔළුවට දාන එක. හරිද? එතකොට මේ ඉන්නේ යාළුවට නොදෙවෙන විදිහට නිදිගිරන මම.
මම කිව්වා ඔයාට හොඳ නෑ පොඩ්ඩක් hina පාරේ වෙන්න. නටන්න. ඊළඟ දවසේ උදේම අපිට යන්න වුණා බේත් ගේන්න. මේ වෙද්දී අපිට කතා කරගන්නවත් බැරි තරම් අමාරු වෙලා තමයි හිටියේ. හෙම්බිරිස්සාව හැදිලා. ඒ කරත්තක් ඒ ආදරේ වෙන කෙනෙක්ට සමාන කරන්න බෑනේ. අපි දැන් මේ යන්න හදන්නේ අපිට අපේ සුප්‍රීම් ජූනියර්ස්ලාගෙන් තියෙන ටී පාටි එකට. අපිත් ෆස්ට් ඉයර් ඉද්දී අපේ සුප්‍රීම් සීනියර්ස්ලාට තිබ්බ ටී පාටි එකක්. අපි දැන් මේ ඒකට යන ගමන් තමයි ඉන්නේ. මොකද අපි එක්සෑම් ඉවර වුණාට පස්සේ දවසේම යනවනේ. ඒ හින්දා මේ එක්සෑම් දවස් අතරෙම පුළුවන් වෙලාවල තමයි අපි මේ දේවල් දාන්න තිබුණේ. අපිට ඊළඟ දවසේ තිබුණේ ඉන්ටර්නැෂනල් බිස්නස් සබ්ජෙක්ට් එක. ඒ සබ්ජෙක්ට් එකට අපිට හම්බ වුණා for the first and last time casual ඇඳලා වයිවා යන්න. අපි සාමාන්‍යයෙන් හැම වයිවා එකකටම සාරිය ඇඳලානේ යන්නේ. හායි ළමයි. අපිට හෙට තමයි එක්සෑම් ඉවර වෙන්නේ. දැනුත් පාඩම් කරන ගමන් ඉන්නේ. ඒතර අපි අනිද්දා උදේම හොස්ටල් එකෙන් යන්න ඕනේ. එතකොට අද තමයි මම මෙහි හොස්ටල් එකේ මේ ඇඳේ ඉන්න අන්තිම දවස. මොකද අපි හෙට ඩීජේ එකක් තියෙනවා. ඒතර අපි හෙට නෑ මෙහි නෑ. ඊට අද එක්සෑම් ඉවරයි. අපි ඉතින් දැන් වයිවා යන්න හොස්ටල් යන ගමන් ඉන්නේ. අපි 3 දෙනා තමයි අපේ මිනි රිසර්ච් කරන්නේ. රිසර්ච් එකේ වට උඩ තියෙන්නේ. ඔයාලා හිතන්න එපා ළමයි පිරිමි ළමයි ගෲප් එකේ හිටියා කියලා ඒ වැඩේ හෙනම එෆිෂන්ට් විදිහට වෙයි කියලා. අත්දැකීමෙන් කියන්නේ. බොලක. ළඟ ඉන්න සාක්ෂිකාරේ. උඹගේ කොල්ලෙක් ජීවිතේ හම්බෙන්නේ නැහැ. ගෲප් එකට. ආවෝ කියලා වැඩක් නැහැ ඒ ගැන නා. ඔයාලට තේරෙනවත් ඇති ඇත්තටම මම මේ වීඩියෝස් එච්චර උමනාවකින් ගත්තේම නෙමෙයි. මොකද මට ඒව ගන්නවත් හොඳ මූඩ් එකක් තිබ්බේ නැහැ. මොකද අපේ යුනිවර්සිටි එකේ අන්තිම දවසනේ මේක. දැන් ඉතින් මේ පාඩවල් උනත් පිට මතකයක් විතරක්ම වෙයි. එක්සෑම් ඉවරලා අන්තිම වයිවා එකට යන ගමන් ඉන්නේ. දැන් නම් පහමාරට විතර ඇති. අදත් වයිවා ඉවර වෙද්දි පොඩක් රෑ වෙයි. මේකෙන් පස්සේ තමයි අපි යන්නේ අපේ
පාටි එකට. ඉතින් අපේ කැම්පස් ලයිෆ් එකේ අන්තිම වයිව් එක තමයි මේ දෙන්නේ. අපි දැන් හදන්නේ අපේ ඩීජේ එකට යන්න. අපි දැන් තමයි වයිව් වෙලා ආවේ 7ට විතර. 7:45ට අපි යන්න ඕනේ. හිරිකටුවේ එහෙ තියෙන ඩීජේ එක. අපි දැන් යන්න ඕනේ එතන. రేఖాలే సేతరందు కేశసేన మవనాసతువం మాలతే కుపసినాసే ఆదరే దూరే గలావే సుసుమల్ దేసే మియది సితిన్ ప్రేమ వదనా තාරකාරි තිසිනාවන් ආස්කු සමෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ ඉතින් අපි කට්ටියගෙන් ඊළඟ දවසේ උදෙන්ම ගියේ ක්‍රිෂ්. ඊට පස්සේ තමයි අපි එක එක්කෙනා ගියේ. පස්සේ වුණා ඉතින් හරියට රෙකෝඩ් කරගන්නත් බැරි වුණා. රූම් එකේ එක්කෙනෙක් උදේම ගියා. ඊට පස්සේ ක්‍රිෂ් ගියා. ඊට පස්සේ අනිත් දෙන්නත් බෝඩිම් එකට ගියා. ඒගොල්ලන්ට තව සබ්ජෙක්ට් එකක් මෙඩිකල් එකක් තිබිලා. ඊට පස්සේ ඉතින් මමත් ගියා. හරියට අපිට හැමෝම යනවා රෙකෝඩ් කරගන්නවත් බැරි වුණා. මොකද ඒ තරමටම එදා පුදුම කලබලයක් තිබුණේ මේ වැඩ කරගන්න. අපේ ගෙදරිනුත් ඉතින් මාව එක්කගෙන යන්න ඇවිල්ලා හිටියේ. නුඹ සදා සේම බැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතකයි පමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට